හායි ළමයි කොහොමද ඔයාලට? මේක තමයි මගේ ෆස්ට් vlog එක. ඉතින් මම බලාපොරොත්තු වෙන්නේ මම පාඩම් කරන විදිහ, ඒ වගේම මම ඉගෙන ගත්ත චූටි ස්ටඩි ටිප්ස් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් අද වීඩියෝ එකෙන් අරන් එන්නේ සැප්තැම්බර් 24 බදාදා මම වැඩ කරපු විදිහ. දැන් යමු අපි වීඩියෝ එකට. දැන් මම ටුඩු එකක් හදාගෙන වැඩ කරන්නයි හදන්නේ. ඉතින් මේ විදිහට ටුඩු එකක් හදාගෙන වැඩ කරාම අපිට මාරම කම්ප්ලීට් විදියට වැඩ ටික ඉවර කරගන්න පුළුවන්. ඉතින් ඔය විදියට ටුඩු එකත් හදාගෙන මම ඊළඟට සූදානම් වෙන්නේ නූතන පද්‍ය පන්තියේ පද්‍ය කොටසක් වන තවමත් ඔබ මගේ පද්‍ය පන්තිය පාඩම් කරන්නටයි. ඉතින් තවමත් ඔබ මගේ පද්‍ය පන්තිය පාඩම් කරන අතරතුර මම ඔයාලට මම ගැන චූටි විස්තරයක් කියන්නම්. මම 2026 A level කරන්නේ. මේ මගේ සෙකන්ඩ් ට්‍රයි එක. ෆස්ට් ට්‍රයි එක කරේ 2024. මගේ රිසල්ට් එක උනේ A2යි C1යි. සිංහල ජියෝග්‍රැෆි A තිබුණත් ඉකෝන් වලට තමයි C තියෙන්නේ. ඒත් මම කැමති කැම්පස් එකට ඇප්ලයි කරන්න මගේ රිසල්ට් එක මදි වුණ නිසා මම සෙකන්ඩ් ට්‍රයි එකක් කරන්න තීරණය කළා. දැන් ඉකෝන් වෙනුවට ලොජික් කරන්නේ. I begin to
සමහර දේවල් තියෙනවා අපි කොච්චර ආසාවෙන් බලාපොරොත්තුවෙන් මහන්සි වෙලා බලාගෙන හිටියත් අපි බලාපොරොත්තු වෙච්ච දේට වඩා අඩු ප්‍රතිඵල ලැබෙන. ඉතින් එහෙම වෙලාවට ඇත්තටම දරාගන්න අමාරුයි. ඉතින් මම කොච්චර වැටුණත් ආයෙම මගේ ඩ්‍රීම් එක වෙනුවෙන් හිත හදාගෙන සෙකන්ඩ් ට්‍රයි එක කරන්න තීරණය කළා. ඉතින් දැන් මම විධික්‍රම රෙකෝඩින් එකක් බලන ගමන් ඉන්නේ. It's so special. Boy, how it feels when I'm with you. You got me doing things I never thought I'd do. Just so you know, ain't never let you go. You're my whole. Just so you know, you're mine for sure. රෙකෝඩින් එකත් බලලා ඉවර වෙලා බැත් ඒකම 4 වෙනි පරිච්ඡේදය කියවන්නයි දැන් මම හදන්නේ. අවස්ථා සම්බන්ධ වලට සුදුසු උදාහරණත් ළමා කරන ගමන් මම බැත් දෙකම කතාව කියවන්නේ. ඉතින් ඔන්න ඔය විදියට මම මගේ වැඩ කීපයක්ම ඉවර කරා. ඊළඟට මම හදන්නේ ජෝග්‍රෆි වල ජල ව්‍යාප්ති පාඩම් කරන්නයි. ඉතින් මම පාඩම් කරන්නේ හයියෙන් කියව. ඔයාලා හොයාගන්න ඔයාලට වැඩිපුරම මතක හිටින ක්‍රමය මොකක්ද කියලා. සමහරුන්ට ලිය පාඩම් කරාම මතක හිටිනවා. තවත් සමහරුන්ට කියව පාඩම් කරාම මතක හිටිනවා. ඉතින් ඔයාලගේ වැඩ කොහොමද? හරියට වැඩ ටික කරගෙන යනවද? ඒ දේවල් මට කමෙන්ට් එකකින් දාගෙන යන්න. Head over heels for that someone. Head for the hills for nothing. Running scared, screaming at the top of my lungs in my many minds. My heart doesn't always agree. What I'm thinking inside. Think about it, your gut can lie. Like when you're hungry but it hurts to eat. Do you actually wanna die? No matter how bad it tastes, I want it. Here's a metaphor for my life. I'm eating McDonald's to get healthy. Tell me how that makes sense. දැන් මම වොෂ් එකක් දාලා එළිය ටික වෙලාවක් ඇවිදින්න ආවා. ඉතින් ඔහොම ඇවිද ඉන්නකොට මම දැක්කා ලස්සන දේදුන්නක් පායලා තියෙනවා. ඊළඟට මම සිංහල MCQ පේපර් එකක් කරන්නයි හදන්නේ.
ඉතින් ඔය විදියට පේපර් එක අත් කරලා හරි වැරදි බලලා වැරදුණු තැන් වලට අදාළ නෝට් එකක් මගේ පොයින්ට් බුක් එකේ දාගන්නයි මම හදන්නේ. ඒ විදියට වැරදෙන තැන් වෙනම ලියා ගන්න එක ඇත්තටම හොඳයි. මොකද නැවත නැවත ඒ තැන වැරදින අවස්ථා අඩු කරගන්න පුළුවන්. ඔය විදියට මම සබ්ජෙක්ට් නොටම පොයින්ට් බුක් යූස් කරනවා. සිංහල වල නම් කොටස් කිහිපයකට වෙන් කරගෙන ඒක කරන්නේ. එතකොට ඒවා වෙන් කරගන්න ලේසියි. අනිත් සබ්ජෙක්ට් වල නම් එහෙම නෑ. මේ විදියට කරාම ඇත්තටම ඒක වෙනම නෝට් එකක් විදියට යූස් කරන්නත් පුළුවන්. අපිට අමතක තැන්, ඒ කියන්නේ වැරදෙන තැන් ලියා ගන්න එක තමයි කරන්නේ. එතකොට එක්සෑම් ලඟ වෙනකොට ඒක එකපාරක් බලාගත්තම මාරම වැදගත් වෙනවා. සිංහල වල නම් අමතක වෙන තැන් නෙමේ මම නම් ලියන්නේ. හැම වචනයක්ම ලියනවා. කියන්නේ උදාහරණයක් විදියට සමාස ගත්තොත් 16 වෙනි ප්‍රශ්නය සමාස වන පද වෙනම සමාස නොවන පද වෙනම ලියනවා. අනිත් ප්‍රශ්නවලත් එහෙමයි. ඇත්තටම මේක මාරම වැදගත්. ඔයාලත් try කරලා බලන්න. ඉතින් ඔය විදියට තමයි මම අද පාඩම් වැඩ කළේ. ඉතින් මේ මගේ ෆස්ට් ලොග් එක නිසා මගේ අතින් වැරදි අඩුපාඩු සිදු වෙන්න ඇති. ඒවත් කමෙන්ට් එකකින් දාගෙන යන්න. තැන්ක් යූ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු හැමෝටම කමෙන්ට් එකක් දාගෙන channel එක subscribe කරගෙනම යන්න.